සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම. අපි බලමු එහෙනම් මේ වීඩියෝ එකෙන් කොහොමද නිවැරදිව ඕකිඩ් පැලයක් ඉක්මනින්ම ලබා ගන්න බඳුන් ගත කරගන්නේ කියලා. අපි යමු එහෙනම් අද වීඩියෝ එකට. මම අද මේ ඕකිඩ් පැලේ බඳුන් ගත කරගන්න යොදාගන්නේ ප්ලාස්ටික් බඳුනක්. අපි මේ සඳහා මැටි බඳුනක් වුණත් යොදා ගන්න පුළුවන්. අද වෙළඳපොලේ මැටි බඳුන් හොයාගන්න එක තරමක් අපහසු වෙලා තියෙනවා. ඒක නිසාම මම මේ විදිහට ඕකිඩ් සඳහා විශේෂිත වෙච්ච ප්ලාස්ටික් බඳුනක් තමයි පාවිච්චි කරන්නේ. දැන් අපි බඳුන් මාධ්‍ය සකස් කරගමු. මෙතන තියෙනවා පිරිසිදු කරගත් ගඩොල් සහ අඟුරු. ඒ වගේම මම මෙතන අරගෙන තියෙනවා පොල්ලිල්ලකින් තීරුවක්. එහෙම නැත්නම් පටියක් ආකාරයට කපාගත් කොටසක්. පොල්ලෙල්ලකින් මේ වගේ කොටසක් කපාගෙන මිටියකින් හොඳට තලලා කහට ඉවත් කරගෙන තමයි මේ අරගෙන තියෙන්නේ. අපිට පොල්ලෙලි වල කහට ඉවත් කරගන්න හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් භාවිතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් දින 4ක් හෝ 5ක් වතුරේ පෙන්ගෙන්න තියලා අවුවේ වේලලා අරගෙන කහට ඉවත් කරගන්නත් පුළුවන්. ඒ වගේම තමයි මේ සියලුම දේවල් තිලීරනාශකයකින් හොඳට හොදලා තමයි මම අරගෙන තියෙන්නේ. අපි මේ පැලේ හිටවන්න කලින් විනාඩි 15ක් 20ක් විතර කැප්ටාන් දියරයක මේ විදිහට මුල් පෙන්ගෙන්න දාලා තියන්න ඕන. ඒකට හේතුව තමයි මේ ඕකිඩ් ශාකවල දිලීර ආසාදනය වෙන එක අපිට වළක්ව ගන්න පුළුවන් මේ විදිහට පාංශු දිලීරනාශකයක පෙන්ගෙන්න තිබ්බාම. දැන් මම කැප්ටාන් වල දාලා තිබ්බ අපේ ඕකිඩ් පැලේ අරගෙන පොල්ලෙල්ල මේ විදිහට උතා ගන්නවා. මේ පොල්ලෙලි කොටස උතා ගනිද්දී ඔයාලා විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන. මුල්වලට හානි නොවෙන්න සහ කඳ ප්‍රදේශය සම්පූර්ණයෙන්ම වැහෙන්න මේ පොල්ලෙල්ල උතා ගැනීම සිදු කරන්න එපා. ඊට පස්සේ මම මේ විදිහට රබර් පටියකින් මේ පොල්ලෙල්ල රඳව ගන්නවා. දැන් මම මේ විදිහට අපේ පැලය බඳුනේ මැදින් තියලා පතුලටම ගඩොල් කැට දාගන්නවා. ඒ වගේම තමයි අඟුරු ටිකත් මේ විදිහටම පැලේ වටේට දාගන්නවා. අපිට කැමති නම් මේකට අඟුරු විතරක් සම්පූර්ණයෙන්ම උනත් යොදා ගන්න පුළුවන්. මම ඉන්නේ තරමක් වියලි කාල් ගුණයක් තියෙන ප්‍රදේශයක හින්දා මම ගඩොල් කැට යොදාගත්තා. මේ ඕකිඩ් පැලේ බඳුන් ගත කරගන්න. ඒකට හේතුව තමයි මේ ගඩොල් කැට වලිනුත් තෙතමනය උරාගෙන හොඳ සිසිලසක් අපේ ශාකයට ලබා දෙන එක. හරි, දැන් අපි අපේ ඕකිඩ් පැලේ බඳුන් ගත කරගෙන ඉවරයි. අපි මේ විදිහට බඳුන් ගත කරගත්ත ඕකිඩ් පැලේ එකපාරටම හිරුවෙලියට නිරාවරණය කරන්නේ නැහැ. තරමක් හිරුවෙලිය වැටෙන සෙවන සහිත ස්ථානයක සති 2ක් හෝ 3ක් තියන්න ඕන. ඒ වගේම තමයි පළමු සති 2-3 තුල අපි ජලය පමණක් මේ පැලයට යෙදීම සිද්ධ කරනවා.